ආදරණීය අම්මේ තාත්තේ මම තමයි පොඩි තාරකා නානායක්කාර නැතිනම් මැජික් ටීචර්. අද මම ඔබ සමග කතා කරන්න යන්නේ මගේ පන්තියේ සම්බන්ධ වුණු චුටි පුතෙක් කියපු සංවේදී කතාවක් නිසා. මගේ ළඟට අපේ පුංචි පුතා මගෙන් ඇහුවා නරක වචන ටිකක් කියලා. ටීචර් මේ මගේ තේරුම මොකක්ද? මම ඇහුවා මගේ පුතා කොහොමද ඒව දැනගත්තේ? ඉතින් ඒ චුටි පුතා මෙන්න මෙහෙම කිව්වා. ටීචර් අපේ අම්මයි තාත්තා හැම වෙලේම ඕවා කියා ගන්නවා. අපේ තාත්තා හැම වෙලේම අම්මට ඕක කිය බනිනවා. මම අම්මගෙන් ඇහුවාම ටීචර් අම්මත් මට බනිනවා. ඒකයි ටීචර්ගෙන් ඇහුවේ ටීචර්. අම්මේ තාත්තේ බලන්නේ චූටි මනසට පුංචි කාලේ සිටම ඇහෙන දකින දේවල් කොතරම් වදිනවද? ඉතින් අපි දැනගනිමු හරිම දේ විතරක් අපේ චූටි දරුවන්ට දෙන. අර සමාජයේ සමහර අම්මලා තාත්තලා දරුවන්ගෙන් ආදරේ සංගවනවා. සමහර අම්මලා තාත්තලා ආදුවක් දෙන්නේ නැහැ දරුවන් ඉස්සරහා. මොකද වැරදි ආදර්ශයක් ලැබෙවි කියලා. ඉතින් අම්මේ තාත්තේ මම ඔබගෙන් අහනවා ඒක හරිද? අම්මගේ තාත්තගේ බැඳීම දරුවන්ගෙන් සංගමන එක හරිද? නමුත් මේ අතරම සමහරක් අම්මලා තාත්තලා දරුවන් ඉස්සරහා පරුෂ වචන කියලා මාහයියෙන් රණ්ඩු කරනවා. ඔවුන්ගෙන් ආදරය සංගවනවා. හැබැයි රණ්ඩු සරුවල් විතරක් පුංචි දරුවන්ගේ ඇස් දෙකට පේන්න දෙනවා. මම නැවතත් අහනවා ඒක ඒ දරුවට දෙන නිවැරදි ආදර්ශයක්ද? අපි අනාගතයේ දවසක අපේ දරුවන් යහපත් ආදරණීය ස්වාමි පුරුෂයෙක් හෝ බිරිඳක් කරන්නේ ආදරය සංගවලද? ඔබේ දරුවා ගුණ යහපත් ආදරණීය සුන්දර මිනිසෙක් කරන්න ඔවුන්ට ආදරේ පෙන්වන්න. මොකද දරුවෙකුගේ මුල්ම විශ්වවිද්‍යාලය වන්නේ තමන්ගේ පවුල. ඔවුන් ලෝකේ ඉගෙන ගන්නේ ඔබගේ ආදරණීය බැඳීම් තුලින්. ස්තුතියි.